බයිබලයේ දෙවන රාජාවලියේ 6 වෙනි පරිච්ඡේදයේ අපට හමු වන එක්තරා සිද්ධියක්. එනම් සිරියාවේ රජ ඊශ්‍රායල් දේශය අල්ලා ගැනීමට තත් කළ විට එලිෂා දිවිසවරයා ඒ බව ඊශ්‍රායල් රජුට පැවසුවා. මේ දැනගත් සිරියාවේ රජ එලිෂා සමග කිපී තම සොල්දාදුවන්ට කීවා එලිෂා සිටින ස්ථානයේ සොයා බලා වාර්තා කරන්නයි කියා. ඔහු දෝතන්නේ සිටින බව දැනගත් පසු සිරියාවේ රජ අශ්වයන්ද රථද විශාල හමුදාවක්ද ඔහු අල්ලා ගැනීමට එහි යැව්වා. ඔවුන් රාත්‍රියේ ගොස් නුවර වට කරගත්තා. එලිෂාගේ සේවකයා අලියුම නැගිට ඒ මහත් හමුදාව දැක බියටපත් වුණා. ඔහු දිවිසවරයාට පැවසුවා, "අවු ස්වාමිනී, අපි කුමක් කරමුද?" කියා ඇසුවා. එලිෂා කතා කොට බිය නොවන්න. ඔවුන් සමග සිටින අයට වඩා අප සමග සිටින බොහෝ වැඩිය කියා කීවා. එලිෂා දෙවියන් වහන්සේට යාඥා කොට සේවකයාගේ ඇස් විවෘත කරන්නයි කියා ඉල්ලා සිටියා. එසේ කළ විට පුදුම දෙයක් සේවකයා දුටුවා. ගිනි අශ්වයන්ගෙන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවා. ඔවුන් එලිෂා ළඟට එන විට දිවිසවරයා දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියා ඒ සෙනග අන්ධ කළ මැනවයි කියා. එවිට ඔවුන් අන්ධ වුණා. මේ හා සමාන සත්‍ය කතන්දරයක් මම පවසන්නම්. අප්‍රිකාවේ ගමක පිහිටා තිබුණු ආරෝග්‍ය ශාලාවක සේවය කළ එක මිෂනාරි වෛද්‍යවරයෙක්. ඔහු උපන් ස්ථානයේ වන මිචිගන් නුවර දේවස්ථානයක දේශනාවක් තුලදී එතුමා අප්‍රිකාවේ අද්දුරු සිද්ධියක් මෙලෙස විස්තර කර දුන්නා. එම රෝහලේ මම සේවය කරන විට බෙහෙත් ආදී මිලදී ගැනීමට ඈත නගරයකට මට සති 2කට වතාවක් යෑමට සිදු වුණා. මට යෑමට සිදු වූයේ වනාන්තර මැදින්ය. මම ගමන් කළේ බයිසිකලයකිනි. ඒ යෑමට දින 2ක් ගත වූ නිසා අතරමැද තැනක මම නවාතැන් ගන්නවා. දිනක් බෙහෙත් ආදී මිලදී ගන්නා නගරයට මා ළඟා වෙද්දී මිනිසුන් දෙදෙනෙක් සණ්ඩු කරමින් සිටිනවා මම දැක්කා. එක්කෙනෙක් බොහෝ තුවාල ලබා සිටි නිසා මම ඔහුට ප්‍රතිකාර කළා. ඒ සමගම ඔහුට යේසුස් ගැනත් මම කියා දුන්නා. පසුව මම මාගේ ගමේ ආරෝග්‍ය ශාලාවට හැරි ආවා. සති 2කින් පසු නැවතත් එම ගමනේ මම නිරත වුණා. එවිට මම ප්‍රතිකාර කළ ඒ මිනිසයා මට මුණ ගැසුණා. ඔහු මට පාපෝච්චාරණයක් කළා. ඔහු දැනගෙන සිටියා මා ළඟ මුදල් ඇති බව. එම නිසා ඔහු සහ තවත් 5 දෙනෙකු කැලෑ ස්ථානයක මා මරා දමා මුදල් සොරකම් කිරීමට ඔවුන් අදහස් කළා. නමුත් ඔවුන් බය වුණා. ඒ මන්ද මා වට කර යුද්ධ භටයන් 26 දෙනෙකු සිටින බව ඔවුන් දුටුවා. ඒ අවස්ථාවේ මම සිනා වී ඔහුට පැවසුවා මම සිටියේ තනියම කියා. ඒත් ඒ තැනත්තා පැවසුවා මම විතරක් නොවේ මා සමග ගිය මාගේ මිත්‍රයන් 5 දෙනාද ඒ බටයින් දුටුවා. එතුමාගේ දේශනේ මේ අවස්ථාවේදී දේශනෙට සවන් දී සිටි එක්තරා මිනිසෙක් නැගිට පැවසුවා කරුණාකර අපට දැනගන්න පුළුවන්ද මේ සිද්ධිය වුණු දවස? ඒ දිනේ මිෂනාරිතුමා පැවසු විට ඒ තැනත්තා ඔහුගේ කතන්දරයේ මෙලෙස පැවසුවා. ඔබතුමා පවසන ওই දිනේදී මම ගෝල්ෆ් ක්‍රීඩාවට යෑමට ලෑස්ති වුණා. නමුත් මට තද විශ්වාසයක් ආවා ඔබතුමාට විශාල හානියක් සිදුවීමට යනවා කියා. ඒ හැඟීම කොපමණ තදින් මට ආවාද කිවහොත් මම මාගේ මිත්‍රයන් කීප දෙනෙකුටත් එය පවසා ඔවුන්ද කැටුව මම මේ දේවස්ථානයට පැමිණ ඔබතුමා වෙනුවෙන් යාඥා කළා. කරුණාකර එදින මා සමග යාඥා කළ අය නැගිට සිටින්න කියා ඔහු ඉල්ලුවා. ඒ විට 26 දෙනෙකු නැගිට සිටියා. මෙම කතන්දරෙන් අපට පිණි යනවා අපගේ යාඥා දෙවියන් වහන්සේ කිසි විටකත් නොසලකා හරින්නේ නැති බව. මෙම කෙටි පණිවිඩය මම අවසන් කරනවා ශ්‍රේෂ්ඨ දේවගතිවරුන් 5 දෙනෙකු විසින් යාඥා පිළිබඳ සඳහන් කළ වදන් 5කින්. ඇන්ඩ්‍රු මරේතුමා පැවසුවා බොහෝ කිතුණු සභා නොදන්නා දෙයක් නම් දෙවියන් වහන්සේ මේ ලෝකේ පාලනය කරන්නේ කිතු බැතියන්ගේ යාඥා යෙදීම් මත බවයි. ඊයින් බවුන් තැනත්තා පැවසුවා ස්වර්ග රාජ්‍යයේ මෙලොවට ගෙනීමට පුළුවන් දනින් සිටින සභාවකට. රොබර්ට් මාරිය මැචින්තුමා පැවසුවා මට ඇසෙනවා නම් අනිත් කාමරයේ සිට යේසුස් වහන්සේ මා වෙනුවෙන් යාඥා කරනවා. මට විරුද්ධව සතුරන් මිලියන ගණනක් සිටියත් මම බය නැහැ. ඒ මන්ද දුර ප්‍රශ්නයක් නොවේ. යේසුස් වහන්සේ මා වෙනුවෙන් යාඥා කරනවා. විලියම් කූපර්තුමා පැවසුවා ඊටාම දුර්වල කෙතුණියක වූ දනින් වැටි සිටිනවා දකින්න විට සාතන් වෙවුලනවා. අවසාන කොට A.W. පිංතුමා පැවසුවා අන් අයට අප දක්වන සැලකිල්ලත් ප්‍රේමයත් මනින්නට පුළුවන්
අප ඔවුන් වෙනුවෙන් යාඥා කරන ප්‍රමාණයෙන් ඔබ සැමට ජේසු පිහිටයි. ආමේන්.